ආයිබෝවන්. අද අප ශව්සව් ටීවී ඉතින් ඔබ වෙත ගෙනාවේ රට වැටුණත් කෙල්ල පොලින් වැඩසටහන. පිස්සුද? අපි අද ආවේ රට වැටුණත් පොල්ල ගෙලින් වැඩසටහනේ. අන්හන්. නෝකයි ප්‍රශ්න. ඉතින් අපි වලට කිව්වා වගේම අපි මේ එකතු වෙලා ඉන්නේ රට වැටුණත් පොල්ල ගෙලින් වැඩසටහනේ. පොඩ්ඩක් ඉතපයියකෝ. අපි මේ එකතු වෙලා ඉන්නේ රට වැටුණත් පොල්ල ගෙලින් වැඩසටහනේ. අපි අද මෙතනට ගෙන්නනවා රට කාපු කාපාලු පුත්තු දෙන්නෙක්ව. කේ මලයන්ඩි බී අයන්ඩි. ඉතින් අපි යාලාවට පස්සේ එතකොට කේ බී කියන්නේ? ඒක උන් දෙන්න කියයි. ඔබ ඉඳපන්. මං ඉන්නන්නේ. අපි ඔවුන් දෙන්නාට පස්සේ නැවතත් හමු වෙමු. මේ තමයි රට වැටුණත් කෙල්ල පොලි. සෝරි. අයකෝ පොල්ල ගෙලින්. මොකද යකෝ හිටගත්තේ? දෙගනි කියන්නේ බෑ. සෝරි. පොඩ්ඩක්. ඉතින් අපි ඔයාලට කිව්වා වගේම පොඩ්ඩක් ඉඳපයියකෝ. අපි ඔයාලට පොඩ්ඩක් ඉඳපන් මේ කාලා කන්නේ දෙන්නගෙන කියන්නේ. ආ? කාලකන්නේ? කවුද යකෝ කාලකන්නේ? සෝරි. නෑස් මං කිව්වේ මේ පොඩි අරුබුදකාරී වේසකාරී තත්ත්වයක සර්ලත් කාලා කන්නේ වෙන අවස්ථා තියෙනවා. ඔව් නේ. හරි හරි ඒ වැඩ නෑ. කරන්නේ කරපන්කෝ. හරි. කට්. ඉතින් අපි ඔයාලට අඳුරලා දුන්නේ කේ මලයන්ඩි ආයිබෝවන්. බොහෝම කම්බීරියක් සිදු දෙන්නේ. ඔව් නේ. ඈ මයිකනේ. මේ ඉන්නේ බී අයන්ඩි. ආයිබෝවන්. අයිබෝවන්. අයියෝ වැඩේම බඩු කණේ එක. ඉතින් ආයිබෝවන් නයි. අයිබෝවන්. එතකොට මට දැනගන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? ආවා කියනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් මට තියෙන කුඩා ප්‍රශ්න දෙක තමයි මොකද්ද මේ BK කියන්නේ? ඇත්ත වශයෙන් මේක මොකක්ද? හොඳ ප්‍රශ්නයක්. බඩු. එතකොට කේ? කොට. ඔව් නේ. අර කුඩුද? නෑ. නේද? ලුණු කුඩු. මම මේ අයියමලෝ දෙන්නගෙන් අහන පළවෙනි ප්‍රශ්නය. තෝගේ ඔය තට්ටුව නවත්ත දීවල මට මේක කරගන්න දීකෝ. ඇත්තේ නෑනේ. මම ඔබතුමාලා දෙන්නගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? අපිට කතා කරන්න තියෙනවා මේ රටේ ආර්ථිකය ගැන. අපිට කතා කරන්න ආර්ථිකයක් තියෙනවා. ඒ වැඩ නෑ නෝයි තමුසට කතා කරනකො දේශපාලනය ගැන. ඕනමද? දේශපාලනය ගැන ඕනම? නෑ සමාවෙන්න ඒක යාගේ වැරද්ද. ඔන්න ඉතින් අද අපි පළවෙනි ප්‍රශ්නය යොමු කරන්නේ කේ මලයන්ඩි වෙතයි. මට? ඔව්. ඇයි ඒ මට? ඔයාට තමයි. මොකද්ද ප්‍රශ්නේ? කේ මලයන්ඩි අපි ඔබ වෙත යොමු කරන පළවෙනි ප්‍රශ්නේ. ඇත්තටම මොකටද ඔය ඔච්චර මෙඩල් තොගයක් දෙන්නගෙම බෙල්ලි? බල්ලෝ මරලා? මෙන්න දිනේ. ඇත්තටම ප්‍රශ්නයක්. කුඩු. නඩු. මේ තමයි අපේ යන්න දින බඩු. එතකොට බී අයියන්ඩි කේ මලයන්ඩිය කිව්වේ ඔබතුමාගේ බඩු පිළිබඳව. එතකොට ඔබතුමාගේ මොනාද බඩු? බඩුනේ කුළු බඩු. අපි දැන් දෙවෙනි ප්‍රශ්නෙට යමු. බී අයියන්ඩි මහත්මයා ඔබතුමාගේ නෝනාගේ නම මොකක්ද? නම්බරේ
සමුසේ ඒකේ වැඩ නෑ නෑ ඉසේ. සමුසේ දේශපාලන ගැන ප්‍රශ්න අහනවා. ආංගරේ මේ පළවෙනිකට සමුසේ ප්‍රේමදාසගේ නරේ කෑ ගහනවා පම්පොරි ගහනවා. කොහොමද ගොම් ප්‍රශ්න අහනවා. අයිසේ සමුසේ ඔයි අහපන් දේශපාලන ගැන උත්තර දෙන්න මම කියන්නේ ඔයි මේ රට වෙනුවෙන් ජීවිතේ පුදු දෙන මිනිස්සෙක්. සමුසේ නිකන් හරියට නිකන් මේ කතා කරන්නේ ගෑණි කියන නම අහන්න. සමුසේ ඔයි ප්‍රශ්න අහනවා මෙතන දේශපාලන ඉතින් එහෙම තමයි ඉතින් අපිට කන බලා ගන්න වෙන අවස්ථාවලුත් වෙනවා මේ වගේ මාධ්‍ය සාකච්ඡාවල බින්ද බබ මම කරගන්න. එතකොට ඉතින් අපි මේක මැඩපවත් ගත්ත කොහොම හරි ගවන්නේ මෙතන. ආයි ගෑණි ගැන කියන්නේ. ඉතින් අපි යොමුමු මේ නැවතත් දෙවෙනි ප්‍රශ්නෙට. ඒ ගිය ප්‍රශ්නේ වැඩක් නැති වුණා. සෝරි. පොඩ්ඩයි ඉඳපන් බං. ඉතින් අපි යොමුමු මේ නැවතත් දෙවෙනි ප්‍රශ්නෙට. ඒ ගිය ප්‍රශ්නේ වැඩක් නැති වුණා. ඔබට යොමු වෙන ඊළඟ ප්‍රශ්න. ඒ ලක්ෂපතිද? අපි දැන් ප්‍රශ්නෙට යමු. අහන්න ප්‍රශ්න. මේකයි ප්‍රශ්නේ. ඇයි මහත්තයා පාරින්න බල්ලොම් අරන් ගිහලා කපපරාදු කරන්නේ? අයිසේ එකපාරකුත් දැම්මන් තමුසට කිව්වා. මොකද්ද? දේශපාලන ගැන ප්‍රශ්න අහන්න. ඔබ දැන් මෙතන ගෑණි ගැනයි, ගෙදර ඉන්න බල්ලෝ, පාරේ ඉන්න බල්ලෝ කපරාදු කරන හැටි තමුසන් මොකද්ද මේක කරන්නේ තේරුම? තේරෙන්නේ නැහැ හැමදාම ওই විදිහට තමයි තේරෙන්නේ. තමුසට නැනේ මන්ද ප්‍රශ්න වලට මෙතන අපි ගෙනලා අපේ කාලේ නාස්ති කරන අපිට වෙලාවක් නැහැ. බලන්න අපේ කොච්චරද දෙන අපේ බඩු විනාඩි දෙන කුඩු විනාඩි දෙන හැමදේම අපිට තියෙනවා. ලුණු කුඩු පස්සේ ඉගෙන ගන්න ලුණු කුඩු. වාහනේ විදිහට හැදෙන්න ගත්තොත් අපි කියනවා ආයෙ තමයි වගේ. එතකොට අපි ඔබ දෙදෙනාගෙන්ම කෙටි ප්‍රශ්නයක් අහනවා. ඔබ දෙදෙනා ඇයි දේශපාලනයට යමු වුනේ? මොකද්ද හේතුව? යමුනේද? අපි යමුනේ ඔව් මලන්නේ. උඹ ආයේ මෙතන කඩේන්නේ මෙතන ප්‍රශ්නයක් ඇතිවෙනවා. නවත්තපන් දැන් මේක. පොඩි වෙන නිසා නවත්තන්න. හරි. අල්ලි අපි දේශපාලනයට යමුනේ අනන්තෙන් පියවා ඇවිදින් තරු කුමරා. හෙලෝ පැටියෝ. අනේ පොඩ්ඩක් ඉන්න පැටියෝ මම මේ දේශපාලන වැඩසටහනකට ඇවිල්ලා තින්නේ. මම මට පස්සේ කෝල් එකක් ගන්නම් පොඩ්ඩක් ඉන්න. ආදරේ මා මල්ලි අපි කොතෙන්ද නැවතුනේ? අර දේශපාලනේ මුල් කෑල්ලේ. අන්න එතනින් තමයි නැත්තේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි. මේ කවුද කෝල් කරේ? අඩෝ තොටම එකපාර කිව්වා හරිද? තොට දෙන්නේ යකෝ. තෝ යකෝ ආයෙ එකපාරක් ගියා තෝ තවත් පාරක් කියලා දකෝ. කවුද යකෝ මු? පිස්සෙක්. මු පිස්සෙක් කොයි? මේ බා මුන් දෙන්න දන්නේ මුන් දෙන්නයි ගෑනු දෙන්න මේ මිනිස්සුත් එක්ක නිදාගන්න දැනගත්තර බු බාකලාව. ඒක නැත්තද බං? නැත්තම් බා මුන් දෙන්නයි ගෑනු දෙන්න ගැන තමයි හැමෝම කතා වෙන්නේ ගමේ. නැත්තම් මම මුන් දෙන්නා ගින්නන්න ගියයිද බයි.